අම්මලා තාත්තලා 100 ගාණක් ඉන්නවා. එක වර්ගයේ අම්මලා තාත්තලා ඉන්නවා. ලෝකෙම කතා කරනවා අපවත් වෙලා කියලා. ඇයි මේ සක්තේ මබුල වෙනුවෙන් අපි හදිසියෙන් තමයි මේක ලෑස්ති කරේ. පළවෙනි දානේ දුන්න රෑ දානයක්. දැන් අද පැණියා අප්පයි කෙසෙල් කේක් ඉදි අප්පයි කුකුල් මාසුයි ආලුයි කටින්ඩුයි කොහොම හදනවා. පෙරේට ඇත්ත. ඒකනේ ඔග නම් මාණ්ඩෝන් ආවයි. අද ඉඳ වෙන්නේ. අතින් හදන්න. අයියා. ඔබ කරන්නේ ඇද්ද? කොමිඩි මිනිස්සු එන්නේ නේ? ඉස්ලේ ගායි දාන කියනවේ ලෝකෙම කතා කරනවා අපවත් වෙලා කියලා පෝස්ට් එකක් හදලා අපවත් කරන්නම් බැරි වෙයි වෙලාවට අපවත් වෙයි. ඉස්සන් දවස් දාන්නේ කවුද? ඉස්සන් දවසේ එකක් මාරේ කියනවද? නේ කවුරුයි? අපිට 22කින් පස්සේ හවස් දානයක්. දුනි. ඔව්. එහෙමද? දෙමළි. අද අපේ පුෂ්පා ෆීරිස් මැතිනිය නැති වුණා. එයාගේ උපන්දිනේ අද. අයිසි නැති වුණා. ඉතින් මෙන්න හොඳයි නේද? නෙමෙයි පුෂ්පා නෝනට. හරි. උපන්දිනේ. හරි. කන්ටෝනේ. මගේ හිත. අය අපේ අන්දම් පයින් මොකද? මොසන්. හරි දැන් නැගිටෝගේ තමයි. හරි. හරි අම්ම හරි. කොහොමයි? ඒකනේ. හරි ඒකනේ. පැණියා අප කාලක් කමුද? මම කවන්න? අසයිද? ආයෙ කඩතෝර කණ්ඩ. ඇද්ද? ඉමීට කමුවේ? කෙසගෙඩි කෑල්ලා? ඈ? කොණ්ඩේ ලස්සනයි ඈ. කොණ්ඩේ ලස්සනයි. පුළුවන්ද? හරි ඈ. kamu gomping sama kamu hari කොහමද මතකද කවුද යෝගට් කැව්වේ කවුද අන්දර ගත්තානේ අද ගෙනවා පැණියා අප්ප කමු නෑ බමු පැණියා අප්ප කැල්ලක් කමු ඈ කෙසගෙඩිත් තියෙනව හොඳ ඒකනේ අම්මා මේකේ තියෙනවා කේක් තියෙනවා පැණියා අප්ප තියෙනවා කට්ලට් තියෙනවා අද අපේ පුෂ්පා පීරිස් නෝනාගේ උපන්දිනේ. එයා හදිසියෙන් නැති වුණා. එයාට පින් ඈ. හරි ඈ. දැන් කන්න ඕනේ. අපි ආයෙ එනවා 22කින් පස්සේ බලන්න. එනවද? මොනවද ගේන්න ඕන? ගේන්නේ ඉතින් කන්න බොන්න දේවල් ගේනවනේ. එඳුමක් ගේන්න. එඳුමක්. ගවුමක්. ඉතින් හරි වාඩි වෙන්න. එනවා. අපේ පීරිස් මැතිනිය සහ අපේ සරත් අයියගේ ආදරේ නෝනේ තුන හදිසියේ. එතුමිලත් පින් දෙන්න කියනවා සමහර.
ඒ වගේම අපිට කල්යාණ මිත්‍ර පවුලක් වාසනා මාත්‍ය පවුලේ ඔක්කොම ආවා. බොහොම පිං. ඉතින් අපේ ඩ්‍රයිවර් මාලියා ගොඩක් උදව් කරා වැඩවලට. දවසේම අපි වැඩ පාන්දර 5 ඉඳන්. ඉතින් මේ වෙසක් තොරණ ගහනවා වැඩ. ඉතින් 22කින් පස්සේ ආයි ලොකු අය රිදියප්ප ගන්න ඕන කිව්වනේ. රිදියප්පයි කුකුල් මාසුයි ආලුයි කටින්ඩුයි කොහොම හදනවා. පෙරේට ඇත්ත. අපේ අම්මලානේ නේද? අපේ අම්මලා වගේ. ඉතින් සන්තෝෂයෙන් ඉන්න ඕන. මම තමයි කිව්වන් පැණියාප්ප දෙන්න ඕන කියලා අම්මලාට. ඉතින් මේ බොම්පින් උදව් කරා. කෙසරි ගෙඩියක් නේ පොඩි ගෙඩියක් නා අඩුයි ගාන. අපි අඩාගෙන ෂේප් ගන්න තිබ්බා එම් බෑ. පොල් කොට්ටුම දෙන්න ඕනේ කොහොම මං අද අම්මලාට. ඉතින් දානේ දෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දුන්නොත් දානේ දානේ හරියට දෙන්න නැත්නම් නොදී ඉන්න. ඒ හින්දා ඒ මොනම කට්ලට් එකයි පොඩි උදේක ඇතුලේ බෑ. ඉතින් බොම්පින් දෙනවා. දැන් අපේ පීරිස් මැතිනිය ප්‍රධාන සම්දිකා මැතිනිය එයාගේ මලකිය සියලු ඥාතීන්ට අපි අක්කට කෙනම් මින් දෙන්න කියලා පෙරවන් සරණයි. අද දවසේ කොටුවේ පොඩි ආමුදුවන් වහන්සේ වැඩම කරලා තියෙනවා. අපට මීට පෙර අතුරාලින් දානේ ලබා දුන්නා. අද දවසේ සවසතේ පෙන්දානේට අපට අම්මලා තාත්තලා මම හිතන්නේ මම දන්න කාලේ නම් තැනි ආප ලැබුණාමයි දානේකට. ඉතින් අපි දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා. සිදු වේවා පීරිස් මහත්මිය ඇයට සහ සරත් මහත්මයා සහ පවුලේ අයට රියදුරු මහතාගේ පවුලේ අයට වාසනා මහත්මියගේ පවුලේ සැමට අපි සෙත් පතනවා ඔබ සියලු දෙනාටම මෙවැනි පින්කමකට සහභාගී වීම ගැන. මේ දානයේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාසයක් දවස් 2ක් ගතවන තැන මිය පරලෝකියා වූ පුෂ්පා පීරිස් ආදරණීය අම්මාගේ ජන්මදිනය ආදරේ දී තිබෙනවා. ඒ සිහිපත් කර තමයි මෙම දාණය ලබා දෙන්නේ. අපි හැමදෙනාම ඇයට පින් අනුමෝදන් කර සිටිනවා සෙත් පැතීමෙන් අනතුරුව. ඒ වගේම ඔබ සියලු දෙනාටම ඒ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන. අද දවසේ අපි අම්මලා තාත්තලා මඟ බලාගෙන හිටිය අපේ කොටුවේ වලින් අඳුරනවා කියලා. ඉතින් අපි තුස්මින් භූත වෙලා හිටියේ හිතා ගන්න බැරි වුණා. කොටුවේ ස්වාමීන් අපට දානයක් අරගෙන එනවා නේද කියලා. අම්මා පුළුවන් හැම වෙලාවටම අම්මලාට මම කෑම හදන් එනවා. හරි සත්‍යවන්ත මහාත්ම වාල්වන පින්කම් වලින් විශාල පින් සිදු කරගන්න අපිට 140ක් කියන්නේ කීටි ගානක්. අම්මලා බොම් පින් අම්මලා සතුටින් ඉන්න. අපේ මිනිස්සු මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේක. අපි අනාථ වුණාට සිංහන් වුණාට කෑම ගේන්නේ නැහැ. අපේ උන්ට මේ කෑම ගේන්නේ එච්චරයි. අපේ කොළොයේ විද්‍යාන්වන්ගේ තිබෙන ශ්‍රද්ධාවන්තකම සීලවන්තකම එකතු කරගෙන අපි හැම දෙනාටම එකම විදියට සත්කාර කරන සහාය දෙන අපේ කොටුවේ පුරියාවුන්ට නිරෝගී සැප සම්පත්ම ලැබේවා. සාදු සාදු සාදු. පරිණ සහභාගී වන ඔබ සියලු දෙනා සරත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වාසනා මහත්මිය පවුලේ සියලු දෙනා විශේෂයෙන්ම පීරිස් මහත්මිය සහ පවුලේ සියලු දෙනාට පරිණ සහභාගී වන ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලුම තිබෙන්නා වූ දුක් කරදර කම්කටොළු ග්‍රහපල දෝෂ රෝග පීඩා අතිසියනතුරු විපත් සතුරු කරදර මේවා දුරින්ම දුරු සියලු දෙනාටම සිතක් සාන්තියක් වාසනාවන්ත කාලයක් උදා වීමට අද දිනුනා වූ මෙම දානේ පින්බලය ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු. ඒ වගේම සියලු දෙනාගේම නැතිරස්සා වගේ ව්‍යාපාර කටයුතු මෙම පවුල් වලට සම්බන්ධ වෙන ගන්නා පුවා දරුවන්ගේ ගෙනීමේ ප්‍රතිසාර්ථක වීමට
මේ පින්බලය හේතු වාසනා වේවා. සියලුම දෙවියන්ටම මාතේලාට මේ පින් අනුමෝදන් කර සිටිනවා. අවසරයි අපි ආමුදුනේ තම දෙනාම දෙවියන්ට පින් දෙන්න. අපිත් මේ වැඩි නිවාස ගැන දැනගන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් අපි දැන් දෙවෙනි දානෙත් අද දුන්නා. පළවෙනි දානේ දුන්න රෑ දානයක්. දැන් අද පැණියාප්පයි කෙසෙල් කේක් කට්ලට් අම්මලා කැමති ආදරණීය මේ අහිංසක අම්මලා වෙනුවෙන් අපි දුන්නා. ලස්සන පරිසරයක් තියෙන නිදහස් තැනක්. මේ හිඟන්න වගේ කැම දෙන්නත් එන්න එපා. ලස්සනට ආදරෙන් තමුන්ගේ වැඩිහිටියෝ වගේ ඇවිල්ලා දානයක් දීලා යන්න. මොකද අම්මලා තාත්තලා 100 ගාණක් ඉන්නවා. එක වර්ගයේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් වෙසක් පොසොන් ඇසල මේ බොම් පින් කරගන්න මාසේ ඇවිල්ලා දාන වේලක් දෙන්න. 140 නිරෝගී අය අසරණයි ගොඩක් ඉන්නවා. පිරොන් සරණයි.